අඩෝ බලපන් මේ කෑල්ල. මේක තමයි ඉලෙක්ට්‍රොනික ටර්බෝ චාර්ජර් ඇක්චුවේටර් එක. පරණ වාහන වල චිප් දෙකේ හුලං පීඩණින් වැඩ කරනේවනේ. හැබැයි දැන් කාලේන එන්ජින් වල වැඩකාරය තමයි මූ. ටිකක් ඉතිහාසය බැලුවොත් 1990 ගණන් වලේ අගභාගයේ මර්සිඩීස් සහ BMW වගේ ජර්මන් කාර්යෝ තමයි මේ තාක්ෂණය මුලින්ම ජනාවේ. මොකද පරණ ටර්බෝ වල තිබ්බ ලොකුම ලෙඩේ තමයි ටර්බෝ ලැග් එක. ඒ කියන්නේ පෑගුවම පිකප් වෙන්න වෙලාවක් යනවා. අන්න ඒක නැති කරන්න තමයි මේ ඉලෙක්ට්‍රොනික වැඩව එන්ජින් වල හඳුන්වා දුන්නේ. වැඩේ වෙන්නේ මෙහෙමයි. මේක ඇතුලේ පොඩි මෝටර එකක් සහ ගියර් සෙට් එකක් තියෙනවා. වාහනේ ECU එකෙන් කම්පියුටර් එකෙන් මේකට සිග්නල් එකක් දෙනවා මිලි තත්පර ගානකින්. එතකොට මූ ටර්බෝ එකේ ඇතුලේ තියෙන වේන්ස් වල පෙතිවල ඇන්ගල් එක වෙනස් කරනවා. අන්න ඒ නිසයි ඔබට ඕනෑම වෙලාවක ක්ෂණික පිකප් එකක් ලැබෙන්නේ. ඉතින් මචං මේක පරණ එක වගේ නෙවෙයි හෙනම සෙන්සිටිව්. පොඩ්ඩක් හිර වුණොත් හරි ඇතුලේ ප්ලාස්ටික් ගියර් එකක් ගෙවුනොත් හරි ඩෑෂ්බෝඩ් එකේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා. එතකොට වාහනේ ලිම්ප් මෝඩ් වැටිලා රේස් වෙන්නේ නැතුව යනවා. ඔන්න ඔහමයි මේකේ සෙල්ලම. එන්ජින් ගැන තව මෙහෙම දේවල් දැනගන්න සෙට් වෙලා ඉන්න. ජය වේවා මචං.